සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ බයෝටෙක් YouTube channel එකත් එක්ක. ඉතින් මම අද අරන් එන්නේ 10 ශ්‍රේණියේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය විෂයේ දෙවෙනි පාඩමේ 4 වෙනි කොටස. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන් ඉන්න. ඊටු පාඩම් කොටස් ටික description එකේ තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට channel එකට ගිහලා channel එකෙන් බලන්නත් පුළුවන්. අපි අද බලමු මොකද්ද මේ දත්ත සංනිවේදනය කියන්නේ කියලා. දත්ත සංනිවේදනය කියන්නේ යම්කිසි පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට කිසියම් මාධ්‍යයක් කරහා දත්ත හෝ තොරතුරු සම්ප්‍රේෂණය කරන එක. යම්කිසි පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට, ඒ කියන්නේ පණිවිඩය ලැබෙන කෙනෙක් ඉන්නවා, පණිවිඩය යවන කෙනෙක් ඉන්නවා. ඒතර පණිවිඩය යවන කෙනයි පණිවිඩය ලැබෙන කෙනයි අතර මාධ්‍යයක් කරහා දත්ත හා තොරතුරු සම්ප්‍රේෂණය කිරීම තමයි අපි දත්ත සංනිවේදනය කියලා කියන්නේ. දත්ත සංනිවේදනය කිරීමේ මූලිකාංග 3යි. එතකොට දත්ත යවන කෙනා, දත්ත ලබන කෙනා හා දත්ත සම්ප්‍රේෂණය කරන මාධ්‍ය. නෝක තමයි සරලවම දත්ත සම්ප්‍රේෂණය කියලා කියන්නේ, නැත්නම් දත්ත සංනිවේදනය කියලා. ඊළඟට බලන්නේ දත්ත සම්ප්‍රේෂණය කරන විදි. දත්ත සම්ප්‍රේෂණය කරන ආකාර 3ක් තියෙනවා. ඒකපත, අර්ධ ද්විපත හා පූර්ණ ද්විපත. අපි මුලින් බලමු මොකද්ද මේ ඒකපත දත්ත සම්ප්‍රේෂණය කියන්නේ කියලා. ඒකපත දත්ත සම්ප්‍රේෂණයේදී කරන්නේ එක්කෙනෙක් විසින් තවත් කෙනෙක්ට දත්ත යවන එක විතරයි. ඒතර අනිත් කෙනාට පුළුවන් එයා එවන දත්ත ටික බලන්න විතරයි. ඒ උප දත්ත ටික කොහොමද කියලාවත් අතරමැදි ප්‍රශ්නවත් මුකුත් අහන්න බෑ. ඒතර පුළුවන් එයා එවන දත්ත ටික දිහා බලන් ඉන්න. සරලවම කිව්වොත් අපි ගුවන් විදුලි රූපවාහිනිය අපි ප්‍රේක්ෂකයෝ විතරයි. එතකොට ඒ මගින් පෙන්වන දේ තමයි අපි බලන්නේ. ඒතර ඒක තමයි ඒකපත දත්ත සම්ප්‍රේෂණය කියන්නේ. එක පතයයි තියෙන, එක මාර්ගයක් කරහා දාන්නේ දත්තල. ඊළඟ දෙවෙනි දත්ත සම්ප්‍රේෂණ විදිය තමයි අර්ධ ද්විපත දත්ත සම්ප්‍රේෂණ ආකාරය කියලා කියන්නේ. අර්ධ ද්විපත කියන්නේ එක යවන්නෙක්ගේ ඉඳන් අනිත් ලබන්න වෙනකන් දත්ත ටික එනවා. යවන්න විසින් ලබන්නට දත්ත ටික එවුවට පස්සේ දත්ත එවලා ඉවර වුණාට පස්සේ තමයි ලබන්නට පුළුවන් මොකක් හරි රෙස්පොන්ස් එකක්, මැසේජ් එකක් යවන්නට යවපු කෙනාට ලබා දෙන්න. වරකට එක පාරකට යවන්න විසින් ලබන්නට එක දත්ත ටිකක් එවුවට පස්සේ මෙයාට පුළුවන් රෙස්පොන්ස් එකක් දෙන්න. උදාහරණයකට අපි ගන්න වෝකි ටෝකි එක. එක්කෙනෙක් කතා කරලා පණිවිඩය තියලා ඉවරුණාට පස්සේ තමයි අනිත් කෙනාට පණිවිඩය තියන්න පුළුවන් වෙන්නේ. ඊළඟ සම්ප්‍රේෂණ ආකාරය තමයි පූර්ණ ද්විපත සම්ප්‍රේෂණ ආකාරය. මේකෙදී ඊතලයේ දෙපැත්තටම ඊහිසවල් තියෙනවා. යවන්නකින් ඉඳන් ලබන්නටත්, ලබන්නකින් ඉඳන් යවන්නටත් පණිවිඩ වූ මාරුව එකපාරම කරන්න පුළුවන්. උදාහරණයකට අපේ ෆෝන් කෝල් එක. මමත් එක්ක තව කෙනෙක් ෆෝන් කෝල් එකක ඉන්නවා නම් ඒ කෙනා කතා කරන අතරමැද්දේ වුණත් මට එයා කතා කරන දෙයට බාධා කරලා එයාගෙන් දෙයක් අහන්න පුළුවන්. පණිවිඩයක් ඉවර වෙනකම්ම ඉන්න ඕනේ නැහැ. එයාගෙන පණිවිඩය ඉවර වෙනකම්ම ඉඳලා ඇයි එහෙම උනේ කියලා අහන්න ඕනේ නැහැ. ඒකට ඒකට තමයි පූර්ණ ද්විපත දත්ත සම්ප්‍රේෂණය කියලා කියන්නේ. ප්‍රධාන වර්ග තුන එහෙනම් ඒකපත, අර්ධ ද්විපත හා පූර්ණ ද්විපත. ඊළඟට දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයන් වර්ග දෙකක් තියෙනවා. නියම මාධ්‍ය හා නියම නොවන දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය. නියම මාධ්‍ය කියලා කියන්නේ භෞතික මාධ්‍යයන්. ඒ කියන්නේ අපිට අතට අහුවෙන, අපිට පේන මාධ්‍යයන් තමයි නියම මාධ්‍යයන් වෙන්නේ. උදාහරණ වයර්. නියම නොවන මාධ්‍ය කියන්නේ අපිට පේන්නේ නැති, අපිට අල්ලන්න බැරි මාධ්‍යයන් තමයි නියම නොවන මාධ්‍යයන් කියලා කියන්නේ. ඒ කියන්නේ සිග්නල් වගේ. අපිට සිග්නල් ෆෝන් එකට එනවා පේන්නේ නැහැ වගේ නියම නොවන මාධ්‍යයන් අපේ ඇස් වලට පේන්නේ නැහැ. ඊළඟට බලමු මොනවාද නියම දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයන් කියලා. උදාහරණ බලමු. පළවෙනිම වර්ගය ඇඹරූ කම්බි යුගල. ඇඹරූ කම්බි යුගල වලත් වර්ග දෙකක් තියෙනවා. වැසුණු කම්බි යුගල හා නොවැසුණු කම්බි යුගල කියලා. අපි මුලින්ම කතා කරමු නොවැසුණු ඇඹරූ කම්බි යුගල ගැන. මේවා පාවිච්චි කරන්නේ දුරකථන සම්බන්ධතා සඳහා. එතකොට මේකේ තියෙන්නේ ඇඹරූ තඹ කම්බි යුගලක් කියලා තමයි කියන්නේ. ඒතර නොවැසුණු ඇඹරූ කම්බි යුගලය දීර්ඝ දුරකට දත්ත සම්ප්‍රේෂණය අවහිර කරනවා. එතකොට කෙටි දුරකට තමයි මේවා භාවිත කරන්නේ. මේවා සෑහෙන නම්‍යශීලී කියනවා. ඒ හින්දා
ලාභදායි. ඊළඟට අපි ගත්තොත් වැසුණු ඇඹරූ කම්බි යුගල මේවා බරින් හා වියදමින් වැඩි. මොකද මේක වැසුණු කම්බි යුගල් විදිහට තමයි හදලා තියෙන්නේ. මේක මේ විදිහට දියුණු කරලා තියෙන්නේ දත්ත සම්ප්‍රේෂණ තත්ත්වය ආරක්ෂා කරගන්න තමයි. කියන්නේ වැසුණු ඇඹරූ කම්බි යුගල නොවැසුණු ඇඹරූ කම්බි යුගල වලට වඩා දත්ත වලට ආරක්ෂාව සපයන. ඊළඟ වර්ගය තමයි සමක්ෂක කේබලය. මේකේ මෙන්න මේ මධ්‍ය කේබල් එක වටා මේ සෙන්ටර් කන්ඩක්ටර් කියලා තියෙන මධ්‍ය කේබල් එක වටා තඹ කම්බියක් උතලා තමයි හදලා තියෙන්නේ. ඒතර මේක වැඩ කරන්නේ විද්‍යුත් චුම්බක භාවිත කරලා. මේවා භාවිත වෙන්නේ CCTV කේබල් විදිහට. මේවා ඇඹරූ කම්බි යුගල වලට වඩා සාපේක්ෂව මිලෙන් වැඩි. මෙන්න මේ විදිහට අවුටර් ජැකට් එකක් නැත්නම් ප්ලාස්ටික් ආවරණයකින් මේ කම්බිය ආරක්ෂා කරලා තමයි තියෙන්නේ. ඊළඟ තුන්වෙනි වර්ගය ප්‍රකාශ තන්තු. මේක තමයි දැනට පවතින වේගවත්ම දත්ත සම්ප්‍රේෂණ නියම මාධ්‍ය කියලා හඳුන්වන්නේ. මේක හරහා තමයි අපේ ලංකාවට උනත් ඉන්ටර්නෙට් ලැබෙන්නේ. මේකේ තියෙන සන්නායක කේබල්. එතකොට මේවා පාවිච්චි කරන්නේ ආලෝක පරාවර්තන. සමක්ෂ කේබල් එක විද්‍යුත් චුම්බකත්වය භාවිත කළා වගේ ප්‍රකාශ තන්තු භාවිත කරන්නේ ආලෝක පරාවර්තන තාක්ෂණය. මේ මගින් තමයි දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ. මේවා පාවිච්චි වෙන්නේ නවීන දුරකථන ජාලවල සාපේක්ෂව අනිත් වර්ග ඔක්කොටම වඩා සාපේක්ෂව ප්‍රකාශ තන්තු වල මිල ගොඩක් වැඩි. ඊළඟ අපි කතා කරන්නේ නියම නොවන මාධ්‍ය ගැන. නියම නොවන මාධ්‍ය යටතේ පළවෙනි එක අපි ගන්නවා ගුවන් විදුලි තරංග. ගුවන් විදුලි තරංග අපි භාවිත කරන Wi-Fi වලට, Bluetooth වලට. එතකොට මේවා කෙටි දුර තමයි දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ. Wi-Fi, Bluetooth කියන්නේ පොඩි දුරකට ක්‍රියා කරන තාක්ෂණයන්. ඒතකොට ගුවන් විදුලි තරංග පොඩි දුරකට තමයි දත්ත සම්ප්‍රේෂණය කරන්නේ. ඊළඟ ශුද්‍ර තරංග. ශුද්‍ර තරංග දත්ත සම්ප්‍රේෂණය කරද්දී එක රේඛාවකට තමයි දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ. සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන එකිනෙකාට දර්ශනය වෙන විදිහට තියෙන්න ඕනේ. මෙන්න මෙතන ඉඳන් මේක දර්ශනය වෙන විදිහට තියෙන්න ඕනේ. ශුද්‍ර තරංග වලින් දත්ත සම්ප්‍රේෂණය වෙද්දී. ඒතකොට ශුද්‍ර තරංග වලින් දත්ත සම්ප්‍රේෂණය කරන්න හිතන් ඉන්නවා නම් ප්‍රදේශයේ භූ විෂමතාව සෑහෙන්න බලපාන. ඒතර මේ සැටලයිට් ටෙක්නොලොජි එකේදී භාවිත වෙන්නේ ශුද්‍ර තරංග. මේ හරහා චන්ද්‍රිකා සම්ප්‍රේෂණය වගේ ඕනෑම දුරකට දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඒතර අන්තර්ජාලයේ දත්ත සම්ප්‍රේෂණය තමයි අපි මේකට උදාහරණයක් විදිහට කතා කරන්නේ. ඊළඟට නියම නොවන මාධ්‍ය විදිහට අපි හඳුනාගන්නේ අදෝරක්ත කිරණ. රූපවාහිනී දුරස්ත පාලකවල එහෙම නැත්නම් රැහන් රහිත අතුරු පෝරු මූසික අන්න ඒවට භාවිත කරන්නේ අදෝරක්ත කිරණ. ඒතර කෙටි දුරකට විතරයි මේවා දත්ත ගමන් කරන්නේ. මොකද අපේ රිමෝට් එක වැඩ කරන දුර ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට අපි බලමු පරිගණක ජාල සම්බන්ධ කිරීමේ උපක්‍රම ගැන. පරිගණක ජාල සම්බන්ධ කිරීමේ උපක්‍රම කීපයක් තියෙනවා. බලන්න මේ ලැප්ටොප් එක, ස්මාර්ට්ෆෝන් එක නැත්නම් iPhone එක. මේවා සම්බන්ධ වෙලා තියෙන්නේ Wi-Fi access point එකකට. ඒතර Wi-Fi එක තමයි මේ තුන සම්බන්ධ කරන උපක්‍රමය. ඊළඟට මේ ඩෙස්ක්ටොප් පරිගණක තුන. මේ තුන සම්බන්ධ වෙලා තියෙනවා ස්විච් එක හරහා සර්වර් කම්පියුටර් එකට. ඒතර ස්විච් එක තමයි මේ ටිකේ සම්බන්ධක උපාංගය විදිහට වැඩ කරන්නේ. ඊළඟ මේ ස්විච් එකෙන් හැදිච්ච ජාලයයි Wi-Fi එකෙන් හැදිච්ච ජාලයයි දෙකම ගිනි පවුර හරහා මොඩම් එකකට සම්බන්ධ වෙලා මොඩම් එක හරහා තමයි අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ. ඒතර මෙතනදී ෆයර්වෝල් එකයි මොඩම් එකයි සම්බන්ධ වෙනවා මේ ජාල දෙකට අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන්න. එතකොට මේ රූප සටහනේ හැටියට මොඩම් එක, රවුටර් එක, Wi-Fi එක, ස්විච් එක හෝ හබ් එක එහෙම නැත්නම් ෆයර්වෝල් එක තමයි පරිගණක ජාල සම්බන්ධ කිරීමේ උපක්‍රම විදිහට හඳුන්වලා දීලා තියෙන්නේ. අපි මේවා ගැන එකින් එක විස්තරාත්මකව කතා කරමු. පළවෙනි වර්ගයේ ජාල කරන අතුරු මුහුණත් කාඩ්. ජාල කරන අතුරු මුහුණත් කාඩ්පත කියලා කියන්නේ පරිගණකයේ අභ්‍යන්තරව සවි කරලා තියෙන උපාංගය. මෙන්න මේකට තමයි අපි ප්ලග් කරන්නේ අපි කලින් කතා කරපු RJ45 ජැක් එක නැත්නම් නෙට්වර්ක් ජැක් එක
සම්බන්ධ කරන්නේ ජාල කරන අතුරු මුහුණත් කාඩ් පතට. එතකොට අපි පරිගණක ජාලය සම්බන්ධ කරලා තියෙන නියම මාධ්‍යකින් නම් ඒ නියම මාධ්‍ය වෙන වයර් එක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ජාල කරන අතුරු මුහුණත් කාඩ් පතට. මේ කාඩ් පතේ තියෙන පෝට් එක තමයි RJ45 ජැක් එක ගන්න පෝට් එක. ඊළඟට අපි කතා කරන්නේ ස්විච් එක හෝ නාභිය ගැන. පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකට සම්බන්ධ කරන්න තමයි අපි මේ හබ් එක හරි ස්විච් එක හරි භාවිත කරන්නේ. එතකොට මේ හබ් එකේ ස්විච් එකේ වෙනසක් තියෙනවා. වෙනසක් තියෙන දැන් හබ් එකේ ස්විච් එකෙන් දෙකෙන්ම වෙන්නේ පරිගණක දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වෙන එක නම් මේවා තියෙන්න බෑ අපිට හඳුනා ගන්න පුළුවන් වෙනසක්. හරි මෙන්න මේ වෙනස තමයි තියෙන්නේ. හබ් එක නැත්නම් නාභිය තොරතුරු හෝමාරු කරන්නේ මෙන්න මේ විදිහට. යවන්න විසින් හිතන්න මෙතන තියෙන PC1 එකෙන් PC2 එකට මැසේජ් එකක් යවනවා හායි කියලා. PC1 එකෙන් PC2 එකට හායි කියලා මැසේජ් එකක් එවනකොට හබ් එක මේ PC1 ගෙන් මැසේජ් එක කෙලින් මෙන්නේ හබ් එකටනේ. මෙන්න මේ හරහා තමයි යන්නේ. හබ් එකට ආවට පස්සේ එයා දන්නේ කවුද PC2 මම මෙයාටමයි යවන්න ඕනේ කියලා එයා දන්නේ. එයා මේ මැසේජ් එක මේ ඔක්කොටම යවනවා. යවුවට පස්සේ මේ PC3 චෙක් කරනවා මේකේ වෙලා තියෙන්නේ කාටද PC2ට එහෙනම් මට නෙමෙයි කියලා එයා ඒක එතනින් රිජෙක්ට් කරනවා. PC4ත් බලනවා මට නෙමෙයි වෙලා තියෙන්නේ PC2ට එහෙනම් එයා රිජෙක්ට් කරනවා. PC2ට ආවම එයා බලනවා මේ කාටද වෙලා තියෙන්නේ PC2ට එහෙනම් මට. අන්න එයා විතරක් ඇසෙප්ට් කරනවා. අන්න ඒ විදිහට තමයි PC1 එකෙන් PC2 එකට හබ් එක හරහා නැත්නම් නාභිය හරහා දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ. ඊළඟ ස්විච් එකේදී මේක වෙනස්. ස්විච් එකේදී PC1 PC2ට මැසේජ් එකක් යවනවා නම් ස්විච් එක දන්නවා කවුද PC2. එයා PC1 මැසේජ් එක ගියපු ගමන් PC2 හොයාගෙන PC2ට යවනවා මැසේජ් එක. අදාළ කෙනාට විතරයි එයා මැසේජ් එක යවන්නේ. අපි ඒ හින්දා කියනවා ස්විච් එක කියන්නේ පූර්ණ ද්විපත දත්ත සම්ප්‍රේෂණ ආකාරයේ භාවිත කරන උපාංගයක් කියලා. ඒතර හබ් එක අර්ධ ද්විපත ආකාරයේ තමයි භාවිත කරන්නේ සම්ප්‍රේෂණ විදියක් විදිහට. මොකද හබ් එකෙන් මැසේජ් එක යවුවට පස්සේ අන්ත ඔක්කොටම ගියාට පස්සේ තමයි තීරණය කරන්න පුළුවන් මේක මම රිජෙක්ට් කරනවද ගන්නවද කියලා. මැසේජ් එක ආවට පස්සේ අන්න ඒ හින්දා තමයි ඒක අර්ධ ද්විපත වෙන්නේ ස්විච් එකේදී. එතනින්ම තීරණය කරනවා මේක යවන්න ඕනේ මෙයාට කියලා යාම තීරණය කරගෙන තමයි එතනට යවන්නේ. ඒ හින්දා තමයි මේක පූර්ණ ද්විපත කියලා හඳුන්වන්නේ. ඊළඟට අපි කතා කරන්නේ Wi-Fi router එකක් ගැන. Wi-Fi කියන්නේ නියම නොවන මාධ්‍ය තමයි භාවිත වෙන්නේ. මේකෙන් පුළුවන් වේගවත් පරිගණක ජාල සම්බන්ධතාවයක් ඇති කරන්න. ජංගම දුරකථන හා උකුළු පරිගණක සඳහා මේකෙන් අන්තර්ජාල සේවාවන් සපයන්න පුළුවන්. ඊළඟට අපි මං හසුරුව ගැන කතා කළොත් මං හසුරුව පාවිච්චි කරන්නේ පරිගණක ජාල දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක සම්බන්ධතාවය ඇති කිරීමට. බලන්න මේ රූප සටහන. හබ් එකෙන් හදපු පරිගණක ජාලයයි ස්විච් එකෙන් හදපු පරිගණක ජාලයයි එකට එකතු කරන්නේ රවුටර් එක. කියන්නේ පරිගණක ජාල දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කරන්න තමයි අපි එහෙනම් රවුටරේ භාවිත කරන්නේ. ඒතර රවුටර් එක මෙයාට මේ මං හසුරුව කියන නම ඇවිල්ලා තියෙන්නේ. රවුටර් එකෙන් තමයි තීරණය කරන්නේ මේ පරිගණකයෙන් මේ පරිගණකයට මැසේජ් එක යවන්න ඕනේ පාර. තීරණය කරන්නේ මෙයා. දොර දත්ත සම්ප්‍රේෂණයට සුදුසුම මාර්ගය රවුටර් එකෙන් තමයි තීරණය කරන්නේ. ඊළඟට අපි බලන්නේ මොඩම් එක ගැන. මොඩම් එක කියන්නේ පරිගණක ජාලයක ඇති පරිගණක එහෙම නැත්නම් පෞද්ගලික පරිගණක අන්තර්ජාලය හරහා සම්බන්ධ කරන්න අපි භාවිත කරන උපාංගයක්. එතකොට පරිගණක අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන්නේ දුරකථන මාර්ගයක් හරහා. එතකොට මොඩම් එකෙන් දුරකථන මාර්ගයක් කරා අන්තර්ජාලයට සම්බන්ධ කරන එක තමයි වෙන ක්‍රියාවලිය. ඊළඟට මෙයා වැඩ කරනවා දත්ත පරිවර්තකයක් විදිහට. ඒ කියන්නේ මෙයාගෙන් වැඩ කරන සිග්නල් ආකාර දෙකක් තියෙනවා. අපි දන්නවා සිග්නල් ආකාර දෙකයි ඩිජිටල් සිග්නල්, ඇනලොග් සිග්නල්. කියන්නේ අංකිත දත්ත සහ ප්‍රතිසම දත්ත. එතකොට මේ මොඩම් කියන නම හැදිලා තියෙන මොඩියුලේට් කියන එකයි ඩිමොඩියුලේට් කියන එකයි භාවිත වෙලා. අපි මොඩියුලේෂන් කියලා කියන්නේ පරිගණකයේ තියෙන අංකිත දත්ත ප්‍රතිසම දත්ත බවට හැරවීම. මොඩියුලේෂන් කියන්නේ අංකිත දත්ත ප්‍රතිසම දත්ත බවට හැරවීම. ඩිමොඩියුලේෂන් කියන්නේ ප්‍රතිසම දත්ත අංකිත දත්ත බවට
හැරවීම. මේ දෙක එකතු වෙලා තමයි නම හැදිලා තියෙන්නේ මොඩර්න් කියලා. මොඩර්න් එකේ ප්‍රධාන ක්‍රියාවලිය විදිහට අපි හඳුනගන්නේ මොඩියුලේෂන් සහ ඩිමොඩියුලේෂන්. ඒ වගේම ගෙදරක තියෙන ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක්, ලැප්ටොප් එකක් නැත්නම් දුරකථනය අපිට පුළුවන් මොඩර්න් එක හරහා අන්තර්ජාලයට සම්බන්ධ කරගන්න. ඒතර මොඩර්න් එක හරහා අන්තර්ජාලයට සම්බන්ධ කරගනිද්දී සම්බන්ධ වෙන්නේ දුරකථන ජාලයක් හරහා. දැන් දුරකථන මාර්ගයක් හරහා. උදාහරණයකට අපි මොඩර්න් එකට පාවිච්චි කරනවා SIM වර්ග, නැත්නම් ඩයලොග් රවුටර් එකක්, SLT රවුටර් එකක්, ඒ වගේ දුරකථන මාර්ගයක් කරහා ඔයාට පුළුවන් මොඩර්න් එකක් භාවිත කරලා අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන්න. ඊළඟට මේ මොඩර්න් එක මේ වගේ බාහිර මොඩර්න් එකක් වෙන්න පුළුවන්. බාහිරව භාවිත කරනවා නම් අපි ඒකට කියනවා බාහිර මොඩර්න් එකක් කියලා. ඒ කියන්නේ පරිගණකයට සම්බන්ධ කරන්නේ නැතුව පරිගණකයට පිටින් තියෙනවා. ඒතර මේ මොඩර්න් එකකට කේබල් සහිත කේබල් රහිත කියලා වර්ග දෙකකුත් තියෙනවා. කේබල් භාවිත වෙනවා නම් ඒක කේබල් සහිත මොඩර්න් එකක්. කේබල් භාවිත වෙන්නේ නැත්නම් මේක කේබල් රහිත මොඩර්න් එකක් වෙනවා. ඒ වගේම අන්තර් මොඩර්න් කියලා වර්ගයකුත් තියෙනවා. අන්තර් මොඩර්න් සම්බන්ධ කරලා තියෙන්නේ ඔයාගේ පරිගණකය ඇතුළට. CPU එකේ අර පෝට්ස් තියෙන පැත්තේ තැනකට සම්බන්ධ කරන්න පුළුවන් වෙන්න තමයි අන්තර් මොඩර්න් හදලා තියෙන්නේ. එතකොට අපිට ප්‍රධාන වර්ග තුනක් හඳුන ගන්න පුළුවන්. අන්තර් මොඩර්න්, බාහිර මොඩර්න් සහ කේබල් රහිත මොඩර්න් විදිහට. එතකොට අද වෙද්දී මොඩර්න් එක බාහිර උපාංගයක් නැතුව අපිට පුළුවන් රවුටරයක් ඇතුළට සම්බන්ධ කරලා භාවිත කරන්න. ඒක තමයි අපි රවුටර් එකක් කරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙද්දී මේ රවුටර් එක ඇතුළේ තියෙන මොඩර්න් එකෙන් තමයි මේ මොඩියුලේෂන්, ඩිමොඩියුලේෂන් කියන කාර්යයන් දෙක සිද්ධ වෙන්නේ. එතකොට වර්තමානයේ රවුටර් එකක් ඇතුළේ නැත්නම් මං හසුරුවක් ඇතුළේ මේ මොඩර්න් සම්බන්ධ කරලා තියෙනවා. ඒකට ඒ වගේම තවත් උපාංග වර්ගයක් තමයි අපි ගිනි පවුර කියලා කියන්නේ. ගිනි පවුර අපි පාවිච්චි කරන්නේ පරිගණකයේ ආරක්ෂණ උපාංගයක් විදිහට. මෙන්න මේ විදිහට ආරක්ෂිත බැම්මක් විදිහට තමයි අපි ගිනි පවුර පාවිච්චි කරන්නේ. ඒතර මේකෙන් පරිගණකයයි ජාලයයි අතර දත්ත හා තොරතුරු සම්ප්‍රේෂණය වෙද්දී ඒක පාලනය කරන එක තමයි කරන්නේ. පාලනය කරලා ආරක්ෂාව සපයන එක. මේක අපිට මෘදුකාංගයක් විදිහට ගන්නත් තියෙනවා. එහෙම නැත්නම් දෘඩාංගයක් විදිහට ගන්නත් තියෙනවා වෙළඳපොලේ. බලන්න WAN එකක් නැත්නම් වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක් කියන්නේ අපි ගත්තේ අන්තර්ජාලය වගේ ලොකු ජාලයක්. ඒතර මේ වගේ ජාලයක් LAN එකක් කියන්නේ පොඩි ඒරියා එකක තියෙන ජාලයකට දත්ත සම්ප්‍රේෂණය කරද්දී වෛරස් එන්න පුළුවන්, දත්ත සොරා ගන්න මේ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර එයාලත් එක්ක ආරක්ෂාව සපයන්න තමයි මේ ගිනි පවුර මේක මැද්ද පිහිටවලා තියෙන්නේ. අපේ හැම ඩෙස්ක්ටොප් කම්පියුටර් එකකම ෆයර්වෝල් එකක් නැත්නම් ගිනි පවුරක් තියෙනවා. ඔයාලා සර්ච් කරලා බලන්න. සර්ච් කළාම ඔයාලට පෙන්නයි ෆයර්වෝල් එකක් තියෙනවා. ෆයර්වෝල් එක ඇක්ටිව් වෙලා තමයි තියෙන්නේ. ඊළඟට මේ සේවාලාභී හා සේවාදායක ජාල ඊළඟ ස්ලයිඩ් එක. එතකොට මේක තවත් එක් ජාල වර්ගයක්. සේවාලාභී හා සේවාදායක ජාල. මේකෙදි ජාල මෙහෙයුම් පද්ධතිය කියන්නේ ජාලය සම්බන්ධ සියලු තොරතුරු තියෙන්නේ මෙන්න මේ සර්වර් කම්පියුටර් එකේ. නැත්නම් සර්වර් සිස්ටම් එකේ කියන්නේ සේවාදායක පද්ධතිය තමයි ජාලය සම්බන්ධ සියලුම තොරතුරු තියෙන්නේ. ඒකට අපි උදාහරණයකට ගමු මේ සේවාදායක ජාලය කියන අන්තර්ජාලය කියලා. ඒතර මේ අන්තර්ජාලයෙන් තමයි අපිට සේවාවල් සපයන්නේ. අපි Google browser එකට දැන් මගේ desktop computer මම කියනවා මේ PC PT කියලා තියෙන්නේ මගේ desktop computer කියලා. මම ඒකෙන් Google එකේ search කරනවා මට dogs ලගේ බල්ලන්ගේ පින්තූර දෙන්න කියලා. ඒ දුන්නාට පස්සේ ඒක යනවා රික්වෙස්ට් එකක් විදිහට අන්තර්ජාලයේ සේවාදායකයා කියන්නේ අන්තර්ජාලයට සම්බන්ධව බලංගේ ඉමේජස් සේව් කරලා තියෙන කම්පියුටර් එකට තමයි සේවාදායක ජාලය කියලා කියන්නේ. ඒතර මම බලංගේ ඉමේජස් ඉල්ලලා රික්වෙස්ට් එකක් යවුවට පස්සේ මේ already images store කරලා තියෙන තැනින් මගේ රික්වෙස්ට් එකට response එකක් එවනවා. ඒ response එක ආවට පස්සේ තමයි ඒ images ටික ඔක්කොම මගේ Google Chrome එකේ පෙන්නන්නේ. ඒතර ඒක තමයි සේවාලාභී හා සේවාදායක කියලා කියන්නේ. සේවාලාභී කියන්නේ බලංගේ images බලන මම. ඒ ටික ඉල්ලන කෙනා තමයි සේවාලාභියා. ඒතර සේවාදායක පරිගණකය කියලා කියන්නේ
සේවාලාභියෙක් ඉල්ලන දේවල් ආපහු ලබා දෙන පරිගණකය තමයි සේවාදායක පරිගණකය වෙන්නේ. එතකොට මේ සේවාලාභී සේවාදායක කියන්නේ එක ජාල වර්ගයක්. ඔයාලට තේරෙන්නේ නැතිනේ. සේවාලාභී පරිගණකයකින් මොන හරි දෙයක් ඕනි කියලා රික්වෙස්ට් එකක් ඇහුවාම ඒ දේවල් සම්බන්ධව විස්තර ස්ටෝර් වෙලා තියෙන තැනින් ඔයාලට රෙස්පොන්ස් එකක් එවනවා ඔයා ඉල්ලපු දේවල් ගැන. එතකොට ඉල්ලන කෙනා සේවාලාභියා, ඒවා ලබා දෙන කෙනා සේවාදායක ජාලයක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. ඒතර මේක ජාල වර්ගයක්. මෙතනින් අපේ මේ වීඩියෝ එක ඉවර කරනවා මම. එතකොට දෙවෙනි පාඩමේ අන්තිම වීඩියෝ එක තමයි ඊට පස්සේ අරන් එන්නේ. ඉතින් මගේ මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.